ට්‍රේඩින් අලුතෙන් පටන් ගන්න ගොඩක් අය ලොස් වෙන්න ඒ වගේම එයාලගේ තියෙන සල්ලි සම්පූර්ණයෙන්ම නැති කරගන්න ප්‍රධානතම හේතුව කියලා එයාලා හිතන්නේ මාකට් එකේ වොලටිලිටි එක කියලා. ඇත්තටම හේතුව ඒක නෙමෙයි. ට්‍රේඩින් ස්ටාර්ට් කරන අය කරන මිස්ටේක් නිසා තමයි මේ විදිහට ට්‍රේඩ් කරන අය සල්ලි සම්පූර්ණයෙන් නැති කරගන්නේ. මම ෆයිනෑන්ෂියල් ඇඩ්වයිසර් කෙනෙක් නෙමෙයි. මේ හැමදේම ඔයාලට এডুকেෂන් පර්පස් ඔන්ලි තමයි කියලා දෙන්නේ. ඔයාලට පුළුවන් තවත් රිසර්ච් කරලා මේ ගැන තවත් වැඩිදුර විස්තර බලා ගන්න. මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙනවා ලොස් වෙන සම්භාවිතාවය අඩු කරගෙන වින් රේට් එක වැඩි කරගෙන ප්‍රොෆිට් ගන්න පුළුවන් විදියට ට්‍රේඩ් වලට එන්ටර් වෙන විදිය වගේම ට්‍රේඩර්ස්ලා කරන වැරදි මොනවද, මේ වැරදි හදා ගන්න පුළුවන් ප්‍රෝ ට්‍රික්ස් මොනවද, මේ වගේ ගොඩක් දේවල් මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙනවා. මේ හැමදේම මම උදාහරණ සහිතව එක්ස්නස් ටර්මිනල් එක භාවිතා කරලා තමයි ඔයාලට කියලා දෙන්නේ. එක්ස්නස් ටර්මිනල් එකට ලොග් වෙන්න අවශ්‍ය කරන ලින්ක් එක මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ හා ෆස්ට් කමෙන්ට් එකේ දාලා තියනවා. ඉතින් ඔයාලට account එක නිර්මාණය කරන්න පුළුවන් රෙජිස්ටර් වෙලා. ඉතින් ඔයාලට තියෙන ඔයාගේ email එකයි ඒ වගේම password එකයි දෙන්න විතරයි. ඒ විදියට දීලා ඉවර වෙලා ඔයාලට පුළුවන් මේ විදිහට එක්ස්නස් ටර්මිනල් එක ඕපන් කරගන්න. මම දැන් ඕපන් කරලා තියෙන එක්ස්නස් ටර්මිනල් එකෙන් BTC USD 1 day chart එක ගොඩක් ට්‍රේඩර්ස්ලා ලොස් වෙන්න ප්‍රධානතම හේතුවක් විදියට මම ඔයාලට පළවෙනියටම හඳුන්වලා දෙන්නේ enter into early. ඒ කියන්නේ ට්‍රේඩ් එකකට කලින්ම enter වෙන එක. ගොඩක් ට්‍රේඩර්ස්ලා කරන පළවෙනි මිස්ටේක් එක තමයි මේක. කන්ෆර්මේෂන් එකක් නැතුව එන්ට්‍රි එකක් ගන්න එක. මෙන්න මේ chart එක බලන්නකෝ. BTC USD candle එක strong bullish වගේ පේනවා. ඉතින් මේ 1 day chart එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ candle එක strong bullish candle එකක් විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ වගේ වෙලාවට ගොඩක් traders ලා කරන ලොකුම වැරද්ද තමයි මේ වගේ bullish candle එකක් දැක්ක ගමන් ඔන්න දැන් market එක pump වෙන්න යන්නේ. ඒ කියන්නේ market එක fly වෙන්න යන්නේ. ඒ නිසා පරක්කු වෙන්න කලින් buy entry එකක් ඉක්මනටම අරගන්න ඕන කියලා. ඉතින් මේ විදිහට buy entry එකක් ගත්ත ගමන්ම market එක reverse වෙනවා. අන්තිමට දාපු trade එක loss වෙලා සල්ලි සම්පූර්ණයෙන්ම නැති කරගන්නවා. ඉතින් ඇත්තටම එහෙම වෙන්නේ. මේකට හේතුව තමයි ස්මාර්ට් මනි ලික්විඩිටි කලෙක්ට් කරනවා. ඒ වගේම රීටේල් ට්‍රේඩර්ස්ලා ඉමෝෂනල් එන්ට්‍රි ගන්නවා. ඇත්තටම ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස්ලා වේට් කරනවා කැන්ඩල් එකක් ක්ලෝස් වෙනකන් හරියටම එන්ට්‍රි එකක් ගන්න. එහෙනම් අපි මේ වැරද්ද කොහොමද හදාගන්නේ? මම ඔයාලට සජෙස්ට් කරන්නම් කිහිපයක්ම. එකක් තමයි රෙසිස්ටන්ට් එක බ්‍රේක් එක කන්ෆර්ම් වෙනකම් වෙයිට් කරගන්න ඕන. ඒ වගේම කැන්ඩල් ක්ලෝස් බලන්න ඕනේ. ඒ කියන්නේ රෙසිස්ටන්ට් එක බ්‍රේක් කළාට මදි කැන්ඩල් ක්ලෝස් වෙන්නේ කොහොමද කියලා ඔයාලා බලන්න ඕන. ඒ වගේම රීටෙස්ට් එකක් එනවද කියලා බලන්න ඕන. ඒ වගේම රිස්ක් එක ඔයා අනිවාර්යයෙන්ම මැනේජ් කරගන්න ඕන. උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයා රෙසිස්ටන්ට් එකකින් ඔයා ෂෝට් එන්ට්‍රි එකක් ගත්ත කියලා. ඉතින් මේ ෂෝට් එන්ට්‍රි එක ඔයා ගත්ත වෙලාවෙ ඉඳන් මාකට් එක තවත් පම්ප් වෙනවා. ඉතින් ඔයා ළඟ ෆන්ඩ් එකක් තවත් වැඩිපුර තියාගෙන හිටියොත් ඔයා දාන ට්‍රේඩ් එකේ රිස්ක් එක මැනේජ් කරලා ඔයාට ලැඩර් කරලා ඔයාගේ එන්ට්‍රි එක පුළුවන් තවත් උඩට ගන්න. මේ හැම කරුණකටම පස්සේ ඔයා මතක තියාගන්න ඕන එකම දේ තමයි පේෂන් එක කියන්නේ ට්‍රේඩින් වල සුපර් පවර් එක කියලා. ට්‍රේඩර්ස්ලා ගොඩක්ම ලොස් වෙන ප්‍රධානතම හේතුවක් විදිහට මම ඔයාලට හඳුන්වලා දෙන දෙවෙනි පොයින්ට් එක තමයි ඕවර් ට්‍රේඩින් කිරීම. ඉතින් ගොඩක් ට්‍රේඩර්ස්ලා මාකට් එක ඕපන් කරපු ගමන් ට්‍රේඩ් හොයන්න යනවා. සෙටප් එකක් නැති වුණත් ෆෝස් ට්‍රේඩ් කරන්න යනවා. ඉතින් මේ විදිහට ට්‍රේඩ් කරන්න ගිහිල්ලා Taman ළඟ තියෙන සල්ලි සම්පූර්ණයෙන්ම නැති කරගන්නවා. සාමාන්‍ය ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් දවසට ට්‍රේඩ් එකක් විතරක් ගන්න පුළුවන්. නමුත් ඇත්තටම බිගිනර් ට්‍රේඩර් කෙනෙක් බැලුවොත් ට්‍රේඩ් 15ක් 20ක් ඊට වඩා වැඩි ප්‍රමාණ ගන්න අයත් ඉන්නවා. ඒ වගේ ට්‍රේඩර්ස්ලා හිතන් ඉන්නේ ට්‍රේඩ් ගොඩක් දානවා කියලා කියන්නේ සල්ලි ගොඩක් හම්බ වෙනවා කියන එක. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. හරියටම ට්‍රේඩ් කරනවා නම් හරි සෙටප් එකක්. ඒ කියන්නේ බෙස්ට් සෙටප් එකක් හදාගෙන රිස්ක් එක මැනේජ් කරගෙන හරියටම ට්‍රේඩ් කරන එක තමයි ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් අනිවාර්යයෙන්ම කරන්නේ. ගොඩක් ට්‍රේඩර්ස්ලා ලොස් වෙන්න ප්‍රධානතම හේතුවක් තමයි මම මේ වෙලාවේ අංක 3 විදියට ඔයාලට හඳුන්වලා දෙන්නේ. ඒ තමයි no risk management. ඒ කියන්නේ risk management එකක් නැතුව ට්‍රේඩ් කරන එක. මොකද chart analyze ගැන දැනුම තිබුණත් ට්‍රේඩ් එකක් හරියටම setup කරගන්න පුළුවන් වුණත් risk management එකක් නැත්නම් එයාගේ ට්‍රේඩ් එක සාර්ථක වෙන්නේ නැහැ. මොකද ට්‍රේඩ් එක loss වෙන සම්භාවිතාවය සම්පූර්ණයෙන්ම වැඩි. උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔන්න කෙනෙක්ගේ account එකේ USDT 100ක් තියෙනවා කියලා. ඉතින් මේ ඩොලර් 100 risk කරන්න එයා ට්‍රේඩ් එකට භාවිතා කරනවා ඩොලර් 50කට වඩා. එතකොට එයාගේ ට්‍රේඩ් එක loss වෙන සම්භාවිතාවය වැඩි. එයා high leverage එකක් use කරනවා නම් ඊටත් වඩා වැඩි එයාගේ ට්‍රේඩ් එක loss වෙන්න තියෙන සම්භාවිතාවය. ඉතින් අපේ ළඟ ෆන්ඩ් එකක් තියෙනවා නම් ඒ ෆන්ඩ් එකෙන් 100ට එකක වගේ ප්‍රමාණයක් ට්‍රේඩ් එකකට යොදවන්න කියන එක තමයි මම සජෙස්ට් කරන්නේ. මොකද අපේ ෆන්ඩ් එක අපි ආරක්ෂා කරගෙන ට්‍රේඩ් කරෝතින් තමයි රිස්ක් මැනේජ්මන්ට් එකක් හරියටම අරගෙන අපිට ට්‍රේඩින් වලින් සාර්ථක වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා හැමතිස්සෙම මතක තියාගන්න ස්මාර්ට් ට්‍රේඩර්ස්ලා පළවෙනියටම ආරක්ෂා කරන්නේ සල්ලි, දෙවෙනියට තමයි ප්‍රොෆිට් එක ගැන බලන්නේ. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දුන්නු හැමදේම භාවිතා කරලා සරල උදාහරණයක් විදිහට මම ට්‍රේඩ් එකකට එන්ටර් වෙලා පෙන්නන්න. මම මේ වෙලාවේ 1 day chart එක තමයි BTC USD වල මම ඕපන් කරලා තියෙන්නේ. මම support and resistance මම දැන් මාක් කරලා තියෙනවා.
චාට් එක දැක්ක ගමම මම ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්නේ නැහැ. මම සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් මාක් කරලා කැන්ඩල් ක්ලෝස් වෙන විදි බලලා රෙසිස්ටන්ට් එකේදී ප්‍රයිස් එක කොහොමද සපෝට් එකේදී ප්‍රයිස් එක කොහොමද හැසිරෙන්නේ කියලා බලලා තමයි එන්ටර් වෙන්නේ. ඒ වගේ මම නිතරම ට්‍රේඩ් එකකට එන්ටර් වෙද්දී භාවිතා කරන ටූල් එකක් තමයි Fibonacci රිප්ලේස්මන්ට් ටූල් එක. ඉතින් මම මේ ටූල් එක ඔයාලට පේනවා ඇති මෙන්න මේ මූවමන්ට් එක ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන ඉඳන් මේ ගිහපු මූවමන්ට් එකට one day chart එකේදී මම ඇඩ් කරගන්නවා. ඉතින් මෙන්න මේ Fibonacci රිප්ලේස්මන්ට් ටූල් එකේදී සාමාන්‍යයෙන් 0.5 level එක කියන්නේ කියන්නේ mid level එක කියන්නේ අනිවාර්යයෙන්ම price එක පහළ ඉඳන් උඩට ආවොත් mid level එක resistance එකක් විදිහට වැඩ කරන්න පුළුවන්. ඒ වගේම price එක උඩින් ඉඳන් පහළට ආවොත් mid එක ඒ කියන්නේ 0.5 level එක support එකක් විදිහට වැඩ කරන්න පුළුවන්. මම දැන් එන්ට්‍රි එකක් ගන්න ට්‍රේඩ් එකේදී මම එකපාර එන්ට්‍රි වෙන්නේ නැහැ. මම ඔයාලට කිව්වා වගේ මම 0.5 level එකෙන් තමයි දැන් එන්ටර් වෙන්න යන්නේ. ඉතින් එතෙන්ට price එක ආවොතින් තමයි මම ඒකට එන්ටර් වෙන්නේ. මාකට් ඕඩර් එකක් නෙමෙයි ලිමිට් ඕඩර් එකක් විදියට. සමහර විට මේ මූවමන්ට් එක අප් මූවමන්ට් එකක් විදියට දිගටම යන්නත් පුළුවන්. නමුත් මම ඉවසනවා මේ 0.5 level එකට ආවොත් තමයි මම එන්ටර් වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ ට්‍රේඩ් එකේ එන්ට්‍රි එකට එනකන් ඔයා ඉවසන්න. ඉතින් ඒ විදියට ඔයාට පුළුවන් ඔයාගේ එන්ට්‍රි එක හදාගන්න. ඉතින් බලලා එන්ට්‍රි එක හදාගෙන ඊළඟට ප්‍රධාන වශයෙන් ඔයා දාන්න ට්‍රේඩ් එකේ රිස්ක් එක මැනේජ් වෙන විදියට ඔයා රිස්ක් මැනේජ්මන්ට් එක හදාගන්න අවශ්‍ය වෙනවා. ඔයාගේ ෆන්ඩ් එකේ 100ට එකක් හෝ දෙකක් ඒ වගේ ප්‍රමාණයක් යූස් කරලා ඒ වගේම ඔයා දාන්න ට්‍රේඩ් එකට අනිවාර්යයෙන්ම ස්ටොප් ලොස් යූස් කරන්න. ඉතින් මම උදාහරණයක් විදිහට මම මේ විදිහට මගේ තියෙන එන්ට්‍රි එක මොකද්ද ස්ටොප් ලොස් එක මොකද්ද ඒ වගේම ටේක් ප්‍රොෆිට් එක මොකද්ද කියලා මම දැන් ඔයාලට මේ විදිහට එක්ස්නස් ටර්මිනල් එකේදී මම ඔයාලට පෙන්නන්නම් ටූල් එක භාවිතා කරලා ඇඳගෙන ඉතින් ඔයාලට පේනවා ඇති මම 0.5 level එකෙන් තමයි හරියටම එන්ට්‍රි එක මම මේ විදිහට අරගෙන තියෙන්නේ. ප්‍රොෆිට් එක ඔයාලට පේනවා ඇති ඊට උඩින් තියෙන රෙසිස්ටන්ට් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ රෙසිස්ටන්ට් ඒරියා එකට ටිකක් පහලින් තමයි ඔයාලට මම මේ විදිහට පෙන්වන්න යන්නේ මගේ එන්ට්‍රි එකේ මගේ ටේක් ප්‍රොෆිට් එක මම දාගෙන තියෙන්නේ. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් ස්ටොප් ලොස් එක ඔයාලට පේනවා ඇති 0.5ට වඩා පොඩ්ඩක් පහලින් තමයි මම මේ විදිහට දාගෙන තියෙන්නේ. මේ හැම ස්ට්‍රැටජි එකක්ම භාවිතා කරලා ඔයා හරියට ට්‍රේඩ් කරවොතින් ඔයාලට ලොස් වෙන සම්භාවිතාවය අඩු කරගෙන ඔයාගේ ට්‍රේඩ් එක සක්සස් කරගන්න පුළුවන් සම්භාවිතාවය වැඩි කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම එක්ස්නස් ටර්මිනල් එකේ ඇතුළෙන්ම ට්‍රේඩ් එකට අපිට එන්ටර් වෙන්න පුළුවන්. buy හෝ sell කියලා ඔයාලට උඩින් බලා ගන්න පුළුවන්. එතනින් සිලෙක්ට් කරලා අපිට ඉතාමත් පහසුවෙන්ම මේකේ ඇතුළෙන්ම අපිට එන්ටර් වෙන්නත් පුළුවන්. මේ වීඩියෝ එක ඔයාලට ගොඩක්ම වැදගත් වුණා කියලා මම හිතනවා. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ලයික් කරන්න. මේ වගේම වටිනා වීඩියෝ එකෙන් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.